ඒ වගේ කොළ පාටට කරපිංචා ඔයිල් එකක් හදාගන්න විදිහ අද මම ඔයාලට කියලා දෙනවා. අපිට මේකට ප්‍රධාන වශයෙන් ඕනේ කරපිංචා. කරපිංචා ඔයිල් අපේ කොණ්ඩේට ගොඩාක් හොඳයි. ඉතින් දන්න කට්ටිය දන්නවා. මේ තියෙන අපේ ගෙදර තියෙන ලොකුවටම ලොකුව තියෙන කරපිංචා ගහ. මෙච්චර ලොකුවට තිබ්බට මං උස නැති නිසා මට පොඩ්ඩයි කඩා ගන්න හම්බුනේ. ඉතින් මගේ ඔයිල් එකට මේ ප්‍රමාණය ඇති නිසා මම මේ ටික කඩාගත්තා. මේ ටික ඔයා හොඳට හොදලා අවුවේ වේලන්න නැතුව වතුර බහින්න තියලා තියන්න ඕනේ. අවුවේ වේලන්න එපා. අවුවේ වේලුවොත් මේකේ තියෙන අර කොළ පාට ගතිය නැති වෙලා යනවා. ඉතින් මේ ඒකල මම මේ දැම්මේ පොල් තෙල්. හරිද? ඔයා කැමති ප්‍රමාණයක් පොල් තෙල් දාගෙන මේ විදිහට හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. පොල් තෙල් ගොඩාක් වැඩි කරගන්නත් එපා. ඔයා ගත්ත කරපිංච ප්‍රමාණයට ඔයාට ඇති කියලා හිතන ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ ඔයා මේ විදිහට භාජනයක් අරගෙන ඒකේ වතුර හොඳට හිදෙන්න තියලා පොඩ්ඩක්වත් වතුර තියෙන්න බෑ, කොළවලවත් තියෙන්න බෑ. මේක දාන්න ඕනේ. වතුර තිබ්බොත් එහෙම අපිට මේක කල් තියාගන්න බැරි වෙනවා. ඉතින් මේක හොඳට විනාඩි 15ක් විතර අඩු ගින්දරේ පැහුණාට පස්සේ මේක නිවුනහම මේ විදිහට පෙරලා ගන්න. ඔයාට කැමති නම් මේකට විටමින් E කරලක් දාගන්න පුළුවන්. මේ විදිහට පෙරලා ගත්තාම ඔයාට මේක මාස 6ක් විතර වගේ කාලයක් තියාගන්න පුළුවන්. ඔයාට විටමින් E කරලා දාන්න මං විදිහක් කියලා දෙන්නම්. මොකද නිකන් නිවිලා තියෙන තෙල් එකට දැම්ම කියලා ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. ඩබල් බොයිල් කරලා සම්පූර්ණයෙන් නිවිලා නම් ඩබල් බොයිල් කරලා ලාවට රස්නේ තියෙද්දි, ඒ කියන්නේ අපේ ඇඟිල්ල දාන්න පුළුවන් තරමට රස්නේ තියෙනකොට විටමින් E කරලා දාලා අඩු රස්නේ, කියන්නේ පිච්චෙන තරමට නෙවෙයි අඩු රස්නේ තියෙද්දි අපේ ස්කබලට ඇප්ලයි කරන්න ඕනේ. ගොඩාක් පිච්චෙන තරමට දාන්න එපා. ආගේ කොණ්ඩේ ගැලවිලා යයි. අර අපේ ඇඟිල්ල දැම්මම තේරෙනවනේ ඒක ගොඩක් රස්නේ නැහැ, ලා රස්නයක් කියලා. අන්න ඒ රසන තියෙද්දි විටමින් E කරලා දාලා ඔයාගේ කොණ්ඩේට ඇප්ලයි කරන්න ඕනේ. එහෙනම් හැමෝම try කරලා බලන්න. try කරලා බලලා අනිවාර්යයෙන්ම රිසල්ට් කියන්න අමතක කරන්න එපා. මේක හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් කරපිංචා විතරක් නෙමෙයි ඕනම කොළ జాතියක් දාගෙන. එහෙනම් හැමෝටම thank you. මං ගිහින් එන්නම්.